ආර්ථික විද්‍යාව හදාරන සමයේදී ආර්ථික විද්‍යාවේදී ඔබ ව්‍යාපාරිකයෙකු වෙනවා නම් ලාභය හඹා යන්නේයි උගන්වනවා මට මතකයි. ඒ වගේම අපේ හාමුදුරුවනේ බුද්ධ භාෂිතයේ මට මතකයි එක තැනක ලියවෙනවා සේර වාණිජ්‍ය වෙළඳ න්‍යාය, කච්චපුට වෙළඳ න්‍යාය, කච්චපුට වෙළඳ න්‍යාය නූතනයේ වැඩියෙන් දකින අපි සේර වාණිජ්‍ය වෙළඳ න්‍යාය විරලව දකිනවා. එහෙම මොහොතක රැඩියල ශ්‍රී ජිනරත්න ප්‍රාථමික විද්‍යාලයෙන්ම තමන්ගේ මුල් අකුරු ටික කියවලා අද වෙද්දී සමස්ත ශ්‍රී ලංකාව තුල ව්‍යාපාරිකයෙකු ලෙස සුපසන් මිනිසෙකු ලෙස විසල් මිනිසෙකු ලෙස පරතරට ගමන් කරන එතනින් ඔබට ගොසින් සාහිත්‍ය දේශපාලන සන්දර්භය තුල වම අපූර්ව කියවීමත් සහිත සමාජගතකයන් නිවැරදි මොහොතේ හඳුනා ගන්නා වූ මගේ කියවීමට අනුව පරතරක් නැති විසල් ලෝකේ විසල් මිනිසෙකු බවට පත් වුණු රැටියල ශ්‍රී ජිනරත්න ප්‍රාථමික විද්‍යාලයේ ආදි ශිෂ්‍ය හොරණ වාසනාබේකර්ස් නිර්මාතෘ අධිපති ව්‍යාපාරික දේශබන්දු දේශශක්ති දයානන්ද බෝම්බවල මැතිතුමනි, ඔබතුමන්ටයි ආරාධනය විදුහල්පතිතුමන් ඉසිඹුලන්නට සූදානම් වන මොහොතේ ඔබතුමන්ගේ ප්‍රාමාණික අදහසින් සභාගැබ සුපෝෂණය කරන්නට.